ආයිබෝවන් ඔයා මේ එකතු වෙන්නේ ලකාබ්‍රෝ channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔන්න ඉතින් ගොඩ දෙනෙක් ඉල්ලේ මත පිල් විහිදලා පිල් මොණ්ඩ ඔන්න ඉතින් size 12න් 15න් වගේ આવන්න පුළුවන් size එකට මම සරුංගලේ හැදුවා. ගොඩ දෙනෙකුගේ ඉල්ලීම මත මම මේ පිල් මොණ්ඩ ගෙනාවත් මම කමෙන්ට් highlight කරගත්තේ නැහැ. මොකද මම මීට කලින් පිල් මොණ්ඩ ගෙනාව නිසා මම මේ සරුංගලේ හදන්න නැතුව ඉන්න තමයි හිතුවේ. කොහොම හරි ඔයාලට මම අඩි 10 මාරක ඔන්න ලොකු පිල් මොණ්ඩයක් හදන විදිය ගෙනාවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ සරුංගලේ හදන විදිය බලා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකම් මං හැදුවේ පොඩි සරුංගල. ඉතින් මේක ලොකු සරුංගල. ඒත් ඔයාලට ලොකු වෙනසක් වෙයි මේ සරුංගලේ. මං එහෙම හිතනවා. ඉතින් යාළුවනේ අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. අපිට මේ පිල් මොණ්ඩ හදන්න හොඳින් වීලිච්ච කිතුල් පිටක් අවශ්‍ය නැහැ. ඉතින් යාළුවා මේ ලොකු කිතුල් පිටෙන් සරුංගලයක් හදන ඉස්සරහට ඔයාලට බලා ගන්න බුලේ. ඉතින් මම දැන් භාවිතා කරන්න මේ කොට කිතුල් පිට. මේකේ දිග තමයි සෙන්ටිමීටර් 233. ඒ කියන්නේ අඩි 7මාරකටත් වැඩිය ලොකුයි. මේ විදිහට අට කොටස කෙලින් වෙන්න හොඳට කපා ගන්න ඕනේ. ඉන්පසු අපිට හොඳින් වේලිච්ච උණ බට අවශ්‍ය වෙනවා. මේ මම භාවිතා කරන කෙකි උණ බට. ඒ කියන්නේ කොළ පාට හීනි උණ බට. හීනි මේකත් නෙවෙයි අනිත් සාමාන්‍ය එක. ඉතින් මේ විදිහට උණ බටේ හොඳට සුද්ධ කරගෙන ඉතින් මේ උණ බටේ පොඩ්ඩක් පරණ එකයි අර වගේ මේ සුදු පාට පිපිලා තිබ්බේ. ඒවා තිබ්බොත් තූරල යාළුවෝ මෙන්න මේ විදිහට අපි කපා ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මම මේ උණ බට දෙකම සෙන්ටිමීටර් 74කට කපා ගන්නවා. ඉතින් උණ බට කොටස් දෙකම එක ගානට කපා ගන්නවා. ඉතින් යාළුවනේ මේ ඔයාලා කපනකොට මේ පුරුක් කොටස් ටික සාමාන්‍ය එක පැත්තකට තුනක් ආව අනිත් පැත්තට තුනක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මොකද බැලන්ස් කරන්න ලේසි වෙනවා. මේ විදිහට එකම පළලටත් තියෙන්න ඕනේ උණ බටේ. ඉතින් යාළුවනේ මම මේ සුද්ධ කරන ආකාරයට සුද්ධ කරන්න ඕනේ. මුලින්ම උඩ හරිය ඒ කියන්නේ අපේ අත්තට කිතුල් පිටතට ගැට ගන්න හරිය එක සමානව සුද්ධ කරලා කෙලවරේ අඩියක් වගේ හරිය තමයි හොඳින් සුද්ධ කරගන්න ඕනේ. ඉතින් මම මේ පෙන්වන්නම්. ඉතින් ඔයාලා හොඳින් බලාගෙන ඉන්න. ඉතින් මෙන්න මේ ආකාරයට හිමින් සැරේ සුද්ධ කරගන්න. ඉතින් පිහිපාරවල එහෙම තියෙන්න බෑ. මොකද කැඩෙන්න පුළුවන්. එහෙම සුද්ධ කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට නමලා බලන්න ඇදකුද තියෙන තැන්. ඉතින් ඔයාලට පේන ඇති මම මේ ලං කරලා පෙන්නන්නේ එතනින් වැඩියෙන් සුද්ධ වෙච්ච තැන. ඉතින් යාළුවනේ අර නැමිච්ච නැති එක අපි ආයෙ සුද්ධ කරලා මෙන්න මේ විදිහට දෙකම එක සමානව නැමෙන විදිහට හදා ගන්න පුළුවන්. ඔන්න ඉතින් සරුංගල හදපු නූල් පන්දරත් කෙලවෙලා ගිහලා ඉතින් ගෙදර ඉන්න බලු පැටිය හතර වටින්ම ඇදලා මේක පටලවලා දාලා ඉතින් ඔයාලට අත්තට ගැට ගහගන්න මේ වගේ පොඩි පිහියෙන් කට් මාක් එකක් දුන්නා නම් හොඳින් ගැට ගහගන්න පුළුවන්. එහා මෙහා යන්නේ නැති වෙන්න. ඉතින් මේ මං ගැට ගහන පරතරයේ දිග තමයි සෙන්ටිමීටර් 20යි. ඉතින් මේ විදිහට හොඳින් ගැට ගහගන්න පුළුවන්. ඉන්පස්සේ ඉතින් සුපුරුදු පරිදි මේකේ හරි මැද හොයාගන්න. ඉතින් යාළුවනේ මේ ජොයින්ට් දෙකේ හරි මැද හොයාගත්තත් පුළුවන්. ඉතින් හරි මැද හොයන්නත් ඔයාලා මෙතනින් ඊට පස්සේ ගැට ගහගෙන දල වශයෙන් පස්සේ ඔයාලා මේ දිගටත් තියලා බලන්න මේක හරිම මැදද කියලා. ඉතින් උණ බට නම් අනිවාර්යෙන්ම ඕනේ හරියටම මැද. ඉන්පස්සේ ඉතින් අනිත් සරුංගල වගේ බැලන්ස් එක බලා ගන්න ඕනේ. ඉතින් පේනවා ඉතින් මේකේ මිලෝ බැලන්ස් එකක් නැහැ. මේ විදිහට අගිස්සෙම පුළුවන් තරම් සුද්ධ කරන්න. ඉතින් සුද්ධ කරද්දි කල්පනාවෙන් ඔයාලා හදාගත්ත නැමෙන කොටස් ටික සමහරක් විට මේකෙන් මිස් වෙන්න පුළුවන්. මෙන්න ඉන්න බලු පැටියා බලාගෙනත් ඉන්නවා. ඉතින් ලැජ්ජ නැතුව ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ බැලන්ස් එක හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති. අපි දැන් සරුංගලේ හදමු. ඉතින් සරුංගලේ හදන්න මම මෙන්න මේ විදිහට තමයි වීඩියෝත් කරේ. ඉතින් අවුලක් නැති වෙයි කියලා මම හිතනවා. ඉතින් අටින් කමෙන්ට් කරන්න අවුලක් නැත්නම් මෙන්න මේ විදිහට කිතුල් පිටේ ගැට ගහ ගන්න ඕනේ. ඉතින් මම මේ ගැට ගහන දිග තමයි යට පැත්තේ ඉඳන් සෙන්ටිමීටර්
සීයයි. ඉතින් මේ විදිහට හොඳින් ගැට ගහ ගන්න පුළුවන්. ඉතින් කිතුල් පිත්ත මේ වැත්තට හරවලා පොඩ්ඩක් බලන්න ඕනේ කොහොමද කියලා. ඉන්පස්සේ අපි ඔළුව ඇද ගන්න ඕනේ. ඉතින් ඔළුව ඇද ගන්න මං අත්තට්ටේ කෙලවරේ ඉඳන් මෙතෙන්ට ගැට ගන්න තැනට තියෙන සෙන්ටිමීටර් 21යි. ඉන්පස්සේ මම මේ ඔළුව ඇද ගන්නවා. ඉතින් අත්තට්ට ගැට ගහපු තැන ඉඳන් මම මේ ගැට ගන්න තැනට තියෙන සෙන්ටිමීටර් 40යි. මේ විදිහටම අනිත් පැත්තටත් අරගෙන අපි ගැට ගහ ගන්න ඕනේ. මං අනිත් අරුංගල් වල කරනවා වගේම ඔළුව ඇදගත් පස්සේ මම මේකේ යට කොටස ඇද ගන්න මම මේ විදිහට අත්තට්ටේ කෙලවරෙන් ගැට ගහලා කිතුල් පිත්තේ යටට ඇද ගන්න ඕනේ. ඉතින් කිතුල් පිත්තේ යට ඉඳන් මම මේ ගැට ගන්න තැනට තියෙන සෙන්ටිමීටර් 18යි. ඉතින් මේ විදිහටම අනිත් පැත්තත් ඇද ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට අත්තට නවලා ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් මෙන්න තියෙනවා යාළුවනේ මම මෙතෙක් හදපු සරුංගලේ හැම මිනුමක්ම. ඉන්පසු මම සෙන්ටිමීටර් 70ක තවත් උණබට තීරුවක් මෙන්න මේ ආකාරයට හොඳින් නැමෙන විදිහට සුද්ධ කරගන්නවා. ඉතින් පිලට මේ විදිහට හොඳින් සුද්ධ කරලා මේකෙත් හරි මැද හොයාගෙන පිල කිතුල් පිත්තේ යටින්ම ගැට ගහ ගන්න ඕනේ. මම මේ පෙන්වන ආකාරයට. ඉතින් පිහියෙන් චුට්ටක් මේ විදිහට කපා ගත්තාම පිල හොඳට අල්ලලා හිටිනු නැත්තම් උඩට එන්න පුළුවන්. පිල ඇදිලා සේරියාව දැම්මට පස්සේ මෙන්න මේ විදිහට හොඳින් ගැට ගහ ගන්න ඕනේ. ඉන්පසු පිල කෙලවල මේ විදිහේ නූලකින් ගැට ගහලා කිතුල් පිත්තේ යට කෙලවරින් ඉඳන් මම මේ ගැට ගහන්න තැනට තියෙන සෙන්ටිමීටර් 63යි. ඉතින් මේ විදිහට පොඩි කට් මාක් එකක් දාලාම ගැට ගන්න. එතකොට නූල පල්ලෙහාට ඇදෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට හොඳට රවුම් වෙන්න මේක ගැට ගහ ගන්න ඕනේ. ඉතින් මේ විදිහටම අනිත් පැත්තත් ගැට ගහ ගන්න ඕනේ. මම අන්තිමට සරුංගලේ හැම මිනුමක්ම දාන්න. ඉතින් යාළුවා කිසි දෙයකට බය වෙන්න එපා. මොකද මම හැම වීඩියෝ එකම අනිවාර්යෙන්ම අන්තිමට මිනුම් දානවා. ඒක නිසා ඔයාලට මේ විදිහටම හදා ගන්න පුළුවන්. මේ විදිහට ඒ කොටසත් හදලා ඉවර කරලා පස්සේ අපේ මූලික කොටස ඉවරයි. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට සෙන්ටිමීටර් 60ක උණබට తీරුව ඉතින් නෝමල් සුද්ධ කරලා ගන්නවා. ඉතින් මේක ගන්න අපේ ෆිල් කොටස් ටික ගැට ගහ ගන්න. මේ විදිහට හරි මැදින් ගැට ගහලා මේ විදිහට කිතුල් පිටෙත් පොඩි කට් මාක් එකක් මෙන්න මේ විදිහට දීලා මේ උණබට తీරුව හොඳින් ගැට ගහ ගන්න ඕනේ. මේ විදිහට අනික් කෙලවර දෙක පිල කෙලවල් දෙකනුත් ගැට ගහගත්ත පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට දැන් කිතුල් ඉරටු ටික ගැට ගහ ගන්න. ඉතින් මම මේ ගන්න කිතුල් ඉරටු වල දිග තමයි සෙන්ටිමීටර් 100යි. ඉතින් යාළුවා මේ මැද හරියට සෙන්ටිමීටර් 100ක් වගේ. ඉතින් යාළුවා උඩ හරියට වෙනකොට සාමාන්‍ය සෙන්ටිමීටර් 80ක් වගේ අඩු වෙන්න ඕනේ. මොකද ඊටට තමයි ලස්සන පෙනුමක් එන්නේ. මම මේ පෙන්වන ආකාරයට හොඳින් කිතුල් ඉරටු ටික ගැට ගහ ගන්න ඕනේ. ඉතින් යාළුවා කිතුල් ඉරටු 19යි මම මේ සරුංගලයට භාවිතා කරන්නේ. මම මේ පෙන්වන ආකාරයට යාළුවනේ ඉතින් ඔයාලා හොඳින් බලාගෙන මේක ගැට ගහ ගන්න ඕනේ. ඉතින් මේ තියෙන මං කිතුල්ලෙටු 19 දිගේ පිළිවෙලට ගානට කපාගෙන තියෙන විදිහ. ඉතින් යාළුවනේ එතන කොට කිතුල් ඉරට දිග සෙන්ටිමීටර් 80යි දිගේවල 100යි. ඉතින් යාළුවනේ මැදේවල සාමාන්‍යයෙන් පොඩි පොඩි වෙනස් තමයි තියෙන්නේ. ඉතින් මම මේ පෙන්වන ආකාරයට ඔයාලා හොඳින් කිතුල් ඉරටු ටික ගැට ගහ ගන්න. ඉතින් ඔන්න කිතුලට 19 මම මේ ආකාරයට පිල් විහිදලා ලස්සනට ගැට ගහගෙන අවසానයි. අපි දැන් මේක පිල කොටසෙත් ගැට ගහ ගන්න ඕනේ. එහා මෙහා යන්න නැති වෙන මම මේ පෙන්වන ආකාරයට සමාන්තරව හොඳින් ගැට ගහ ගන්න ඕනේ. මම මේ පෙන්වන්නම් ඔයාලා හොඳින් බලාගෙන ඉන්න.
ඔයාලට ඔන්න පේනවා ඇති මම පැත්තක් මේ විදිහට ගැට ගහලා ඉතින් අනිත් පැත්තත් මෙන්න මේ ආකාරයට හොඳින් ගැට ගහනවා. ඉතින් තනි නූලෙන්ම තමයි මම ඇදගෙන ගැට ගහගෙන ගියේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම හොඳින් මේක ගැට ගහගෙන තියෙනවා එහා මෙහා යන්න නැති වෙන්න. අපි දැන් මේ ගැට ගහතට පස්සේ අපිට තියෙන පිල් ටික විහිදලා නූලක් ඇද ගන්න එක. ඉතින් යාළුවා අත්තට්ටේ නූලක් ගැට ගහලා මෙන්න මේ විදිහට කෙළවරේ ඉඳන් සෙන්ටිමීටර් 20ක් වගේ දුරකින් මෙන්න මේ විදිහට හොඳට කිතුල් ලෙඩු ටික ඇද ඇද ගැට ගහ ගන්නවා මම මේ පෙන්වන ආකාරයට. ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති මම ඒ ආකාරයට හොඳින් නූල් ටිකත් ඇදලා ගැට ගහගත්තා. ඒතකොට යාළුවනේ පිල් ටික හෙල්ලෙන්නේවත් නැහැ. ඒ නිසා මම මෙහෙම නූලක් ගැට ගහගත්තේ. ඉන්පසු මම මේකේ කන හදාගන්න මුලින්ම කිතුල් ඉරට්ටක් ගන්නවා. ඉතින් යාළුවනේ මේකේ කිතුල් ඉරට්ට දිග තමයි සෙන්ටිමීටර් 69යි. මෙන්න මේ විදිහට සෙන්ටිමීටරක් 9ක් අහු වෙන විදිහට මේ විදිහට ගැට ගහලා මෙන්න මේ විදිහට නමලා අරගෙන ඔළුව ගැට ගහගත්ත තැනින් මෙහෙම ගැට ගහගත්තාම හරි. ඉන්පසු මේක අත්තට නූලෙත් අපි මෙහෙම ගැටයක් දාගන්න. ඉතින් යාළුවනේ අත්තට කෙළවරේ ඉඳන් මම මේ ගැට ගහන දණ්ඩ දින්න සෙන්ටිමීටර් 16යි. මේ විදිහට කන් දෙපැත්තෙත් කන් දෙක ගැට ගහතට අපේ සරුංගලේ ගොඩක් දුරට වැඩ අවසానයි. මෙන්න මේ විදිහට යාළුවනේ නූල් වලට ඇද ගන්නත් පුළුවන්. ඉතින් නූල් දාන්න සරුංගලේ හොඳට හුලම් බදන්නත්. ඉතින් යාළුවනේ ඔයාලට අලව ගන්න ලේසි වෙන තමයි මේ නූල් අදින්නේ. ඉතින් මම මේ පෙන්වන ආකාරයට ඔයාලා කැමති ආකාරයෙන් නූල් ඇද ගන්න පුළුවන්. ඉතින් ඔන්න පිල් මුණ්ඩර ගොඩක් දුරට වැඩ අවසానයි. ඉතින් ඔයාලට පේනවා ලස්සන පෙනුමක් දැන් පිල් මුණ්ඩරට ඇවිල්ලා තියෙනවා. පිල් වල රවුම් හදාගෙන මම මේ වගේ ඉරටු සුද්ධ කරගන්නවා. ඉතින් යාළුවෝ ඉරටු හොඳින් සුද්ධ කරගන්න ඕනේ. ඉතින් අවුලකුත් නැහැ. හොඳින් සුද්ධ වුණ නැති වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. ඉතින් මෙන්න මේ විදිහට සුද්ධ කරගත්ත පස්සේ අපිට පුළුවන් මේ ඉරටු සෙන්ටිමීටර් 42කට කඩා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට රවුමක් හදා ගන්න පුළුවන් වෙන්න. මේ විදිහට ඉරටු 19ක් අවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට රවුමක් නමලා මේ විදිහට නූලකින් ගැටයක් ගහගෙන මේ මම පෙන්වන ආකාරයට හැම පිලකම ගැට ගහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හැම පිලකම ගැට ගහලා පස්සේ මම මෙතන හරි මැද කිතුල් ඉරට මම පොඩි වෙනසක් කරන්න හිතුවා. මෙන්න මේ විදිහට අර වගේම රවුන්ඩ් එකක් හදාගෙන ගැට ගහගෙන හාට් එකක් හදාගෙන තමයි මම මේ හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ගැට ගහලා මේක මැද කිතුල් ඉරට්ටෙන් ගැට ගහ ගන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙනවා අර වගේම රවුමක් දාන්නත් පුළුවන්. මේක හදන්න අමාරු නා. ඔන්න ඉතින් පිල් ටිකක් ගැට ගහලා අවසන් වුණාට පස්සේ සරුංගලේ ගොඩක් දුරට වැඩ අවසానයි. ඉතින් යාළුවනේ මම මේ විදිහට හාට් එක ගැට ගහපු හරි මැද එකෙන් මේ විදිහේ නූලක් ගැට ගහලා මම මේ පෙන්වන ආකාරයට යාළුවනේ පිල් ටික සමානව හොඳින් ඇදලා අත්තට ගාවටම ඇදගෙන යන්න ඕනේ මේ නූල. ඉතින් මොකද පිල් ටික නැත්තම් එහා මෙහා යනවා හුලම් බදනකොට. ඉතින් මෙන්න මේ විදිහට ඇදගොද තියෙනවනේ නූලක් ඇදලා හැම ඔයාලට ඇදගොද හදා ගන්න පුළුවන් මේ මං ඇදගත්ත විදිහටම. ඉතින් මගේත් පොඩි ඇදයක් ආවා. ඉතින් දෙපැත්තම කොහොම හරි පිල් වල සමාන වෙන්න ඕනේ. ඉතින් අපි මෙච්චරලා මහන්සියෙන් හදව පිල් මොණ්ඩ සරුංගලේ දැන් හදලා අවසන්. ඉතින් ඔන්න ඔයාලට හැම මිනුමක්ම මෙතන තියෙනවා. ඉතින් ඔයාලට හොඳට බලලා සරුංගලේ හදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ සරුංගලේ අලවන ආකාරය මම ඊළඟ වීඩියෝ එක හැටියට ගෙන. ඉතින් මොකද නැත්තම් වීඩියෝ එක ගොඩක් දික් වෙනවා. ඉතින් ඒක නිසා තමයි මම වීඩියෝ එක දෙවෙනි කොටසක් විදිහට ගේන්නේ. ඉතින් යාළුවනේ එතකන් ඔයාලා මේ සරුංගලේ හදලා තියාගන්න. ඉතින් මේ සරුංගලේ මුළු උසාව අඩි 10මාරක්. ඉතින් යාළුවනේ අඩි 10මාරක ලොකු සරුංගලයක් විදිහට ඔයාලට මේක හදා ගන්න ඕන මම අවස්ථාවක් දුන්නා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම අටින් කමෙන්ට් කරන්න. ඉතින් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලා නොදන්න යාළුවෙක් ඉන්නවනේ එයාලට බලන්න ෂෙයා කරන්න. මොකද අගෝස්තු මාසෙ ඉඳන් ගොඩ දෙනෙක් මේ සරුංගල හදන්න බලාගෙන ඉන්නවා. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ස්තුතියි.